විශ්වයේ අපි තනි වෙලාද? නැත්තම් අපිට නොපෙනෙන තවත් දියුණු ජීවීන් කොහේ හරි ඉන්නවද? දශක ගණනාවක් තිස්සේ මිනිසා මේ ප්‍රශ්නයට උත්තර හෙව්වා. අන්න ඒ සෙවීමේ ප්‍රතිඵලයක් විදියට තමයි අඟහරු ලෝකයට රෝවර් යානා යවන්න පටන් ගත්තේ. හැබැයි පසුගිය දවසක NASA ආයතනයේ කියුරිසිටි රෝවරය පෘථිවියට එව්ව එකම එක ඡායාරූපයකින් මුළු ලෝකයම කැළඹුණා. ගල් පර්වතයක් ඇතුළට හරි අපූර්වට කැපුණු දොරටුවක්. අද ගවේෂණ කුරුමිට්ටා තුළින් අපි විමසා බලන්නේ මේක ඇත්තටම අඟහරු වැසියන්ගේ රහස් බංකරයක්ද දොරටුවක්ද තම අපේ ඇසට පෙනෙන මායාවක්ද කියලා. ඉතින් 2022 වසරේ මැයි මාසයේදී තමයි මේ ඡායාරූපය මුලින්ම ප්‍රසිද්ධ වුණේ. අඟහරුගේ මවුන්ට් ෂාප් කියන ප්‍රදේශයේ ගවේෂණය කරමින් හිටපු කියුරියසිටි රෝවරය මේ අපූර්ව දසුන කැමරාවට හසු කරගත්තා. මුලින්ම මේක දැක්ක ගොඩාක් අය පුදුම වුණේ මේ දොරටුව කැපී පෙනෙන විදිහට නිවැරදිව හැඩයකට තිබුණු නිසා. සොබහදාම මෙච්චර නිවැරදි දොරක් වගේ දෙයක් නිර්මාණය වෙන්න පුළුවන්ද කියන සැකය හැමෝටම ආවා. ඉතින් අන්තර්ජාලය පුරා මේ ගැන විවිධ මත පළ වුණා. සමහර කිව්වා මේක අඟහරු මත ඉන්න ජීවීන් Tamanගේ ආරක්ෂාව සඳහා භූගතව හදාගත්ත නගරයකට ඇතුළු වෙන්න පාවිච්චි කරන පෝටෝල් එකක් කියලා. තවත් මතයක් තිබුණා. අඟහරු ලෝකයේ මතුපිට අධික විකිරණ සහ දැඩි සීතල පවතින නිසා එහි ජීවීන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔවුන් ඉන්නේ පොළව යටයි කියලා. ඉතින් මේ දොරටුව ඒ භූගත ලෝකයට යන ප්‍රධාන දොරටුව කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. හැබැයි ඉතින් මේ ගැන NASA ආයතනයේ විද්‍යාඥයෝ දරන්නේ වෙනස්ම අදහසක්. ඔවුන් පවසන විදිහට මේක දොරක් නෙවෙයි. ගල් කුට්ටියක් දෙදරීමකට ලක්වීමෙන් ඇතිවුණු ස්වභාවික පැල්මක් පමණයි. විද්‍යාඥයෝ මෙන්න මේ කරුණු කිහිපය ඉදිරිපත් කරනවා. ඡායාරූපයේ ලොකුවට පෙනුනට ඇත්තටම මේකේ උස අඩි 1.5ක් හෝ 2ක් වගේ ඉතා කුඩා ප්‍රමාණයක්. අඟහරු ලෝකයේ නිරන්තරයෙන් සිදුවන මාස් ක්වික්ස් ඒ කියන්නේ භූමිකම්පා නිසා ගල් මෙහෙම මැදින් පැලෙන්න පුළුවන්. මේක තමයි වැදගත්ම දේ. මේස් මොළයට පුරුදුයි අපැහැදිලි හැඩතල අතරින් අපිට හුරු පුරුදු හැඩතල මවා ගන්න. මේකට කියන්නේ පැරඩොලියා. ඉතින් ගල් කුට්ටියක් මැදින් ගිය පැල්මක් අපේ මොළය අපිට පෙන්වන්නේ දොරක් විදිහටයි. ඒකනම් හරිම අපූර්වයි. ඉතින් කොහොම වුණත් අඟහරු මත මෙහෙම අමුතු දේවල් හමුණු පළවෙනි වතාව මේක නෙවෙයි. මීට කලින් 1976 දී Face on Mars ඒ කියන්නේ මිනිස් මුහුණක හැඩයක්ගත් කන්දක් හම්බුණා. පස්සේ කාලෙක පැහැදිලි ඡායාරූප ගත්තාම පෙනුනේ ඒක නිකන්ම කන්දක් විතරයි කියලා. ඒ වගේම අඟහරු මත හිටගෙන ඉන්න කාන්තාවකගේ රූපයක් සහ පිරමීඩ වගේ හැඩතල මීට කලින් හමු වෙලා තියෙනවා. මේ හැම දෙයක්ම අවසානයේදී ඔප්පු වුණේ ස්වභාවික ගල් නිර්මාණ විදිහටයි. ඉතින් යාළුවනේ විද්‍යාවෙන් මේක ස්වභාවික දෙයක් කිව්වත් තවමත් බොහෝ දෙනෙක් විශ්වාස කරනවා NASA ආයතනය අපෙන් මොකක් හරි රහසක් හංගනවා කියලා. අඟහරු ලෝකයේ ඇත්තටම දියුණු ශිෂ්ටාචාරයක් තිබුණද? නැත්තම් අදටත් ඔවුන් පොළොව යට ජීවත් වෙනවද? ඔයාලා මොකද හිතන්නේ? විද්‍යාඥයින්ගේ පැහැදිලි කිරීම පිළිගන්නවද? නැත්තම් මේක ඇත්තටම පිටසක්වල ජීවීන්ගේ වැඩද කියලා හිතනවද? ඔයාලගේ අදහස අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මේ වගේ ලෝකයේ අභිරහස් සහ විද්‍යාත්මක තොරතුරු සරලව දැනගන්න අපේ ගවේෂණ කුරුමිට්ටා YouTube නාලිකාව subscribe කරන්න. එහෙනම් යාළුවනේ තවත් වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු. හැමෝටම ජය වේවා.